ආයිබෝවන් කියල පිළිගන්නවා මගේ සහෝදර සහෝදරියන් හැමෝම. අද අපි කතා කරන්නේ ලෝක සිනමාව මොහොල්ලපු දෘශ්‍යම් 2 චිත්‍රපටයේ කතාව ගැන. ඉතින් ලංකාවේ අපිට දෘශ්‍යම් කියපු ගමන් මතක් වෙන්නේ ධර්මයුද්ධ චිත්‍රපටයනේ. ඇත්තටම ධර්මයුද්ධය කියන්නේ මේ දෘශ්‍යම් චිත්‍රපටයේ කොපියක් වුණත් ඒකේ තිබුණු ලාංකික ගතිය නිසා අපේ මිනිස්සු ඒ පවුලේ දුක තමන්ගේ කරගත්තා. හැබැයි ධර්මයුද්ධයේ පළවෙනි චිත්‍රපටයේදී අවසානයේ පොලිස් ස්ටේෂන් එක ඇතුළෙම මිනිහ වල්ලලා දාපු මාස්ටර් ප්ලෑන් එකට මොකද උනේ? මෙන්න මේ ප්‍රශ්නයට තමයි ඉන්දිය සිනමාව දෘශ්‍යම් දෙවනි චිත්‍රපටය හරහා උත්තර දෙන්නේ. ඉතින් යාළුවනේ අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ 2022 අවුරුද්ද රිලීස් වුණු දෘශ්‍යම් 2 ෆිල්ම් එක ගැන. කතාවට යන්න කලින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අර රතු පාට subscribe බටන් එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් අපේ අලුත් වීඩියෝ බලන්න. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පේන්නේ ඩේවිඩ් කියලා කෙනෙක්ව. මෙයා කලේ කුඩු බිස්නස් කරන එක. දවසක් මෙයා ලොකු මැරේට්ට කුඩු දීලා සල්ලි ඉල්ලනවා. මොකද එයාට දැන් මේ රස්සාව නතර කරලා පවුලත් එක්ක සැනසීමෙන් ඉන්න ඕන වෙලා තිබ්බේ. ඒත් අර චන්ඩියා සල්ලි දෙන්න කැමති වෙන්නේ නැහැ. මේක රණ්ඩුවක් වෙලා එයා අතින් වැරදිලා අර චන්ඩියා මැරෙනවා. ඔය ASCII එතනට පොලිසියෙන් එනවා. කවුරු හරි පොලිසියට කෝල් කරලා ඩේවිඩ් පොලිසියෙන් බේරෙන්න දුවද්දි කවුරු හරි මිනිස්සෙක් වල කාරලා මොකක් හරි වල දානවා දකින්නවා. ඒ හිටියේ විජේ. එයා එතන පොලිස් ස්ටේෂන් එක ඇතුලේ සෑම්ගේ මිනිහ වල්ලනවා. ඩේවිඩ් දැක්කා. ඒත් ඒ වෙලාවේ තමන්ගේ පණ බේර ගන්න ඕනින් හින්දා ඩේවිඩ් එතනින් පැනලා යනවා. ඩේවිඩ් ගෙදර ගිහින් පවුලේ ඇත් එක්ක පැනලා යන හදද්දිම පොලිසියෙන් ඇවිත් එයාව අත්අඩංගුවට ගන්නවා. ඉතින් දැන් ඔන්න කතාව අවුරුදු 7ක් ඉස්සරහට යනවා. විජේ දැන් කේබල් ටී බිස්නස් එකට අමතරව ෆිල්ම් හෝල් එකකුත් පටන් අරන්. මොකද ඉතින් ඉස්සර ඉඳලම ෆිල්ම් බලන්න විජේ මාර ආසයිනේ. විජේ තමන්ගේ බිරිඳ නන්දිනී වගේම එයාගේ දුවල දෙන්න අංජු අනු එක්ක සතුටින් ජීවත් වෙනවා. දවසක් විජේගේ ගෙදරට අල්ලපු ගෙදර ජෙනී කියලා කාන්තාවක්ගේ මිනිස්සයා බීලා ඇවිත් ඇයට ගහනවා. නන්දිනීට මේක බලන් ඉන්න බැරුව විජයවත් එක්කන් ගිහින් ඒක නතර කරන්න හදනවා. ජෙනීගේ මහත්තයා රස්සාවක් කරන්නේ නැතුව හැමදාම බීලා ඇවිත් ඇයට ගහනවා විතරක් නෙවෙයි බොන්න සල්ලි ඉල්ලවල් දෙනවා. විජේ ජෙනීට කියනවා පොලිසියට පැමිණිල්ලක් කරන්න කියලා. ඉතින් විජයට තිබ්බ නඩුව ඉවර වෙලා අවුරුදු 7ක් ගියත් මිනිස්සු තාමත් විජය දිහා බලන්නේ සැකෙන්. මේක තමයි අර කොල්ලව මරලා කොහරි වල්ලා තියෙන්නේ. මිනිස්සු විජය පිටිපස්සෙන් කතා වෙනවා. විජය තමන්ගේ පවුල එක්ක ඉස්සරහට යන්න හැදුවත් වටපිටාව ඇයි නිසා ඒ අමීර අතීතය අමතක කරන්න ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය අතරේ තමයි මැරුණු සෑම්ගේ තාත්තා විජයව හම්බෙන්න එන්නේ. ඒ මිනිස්සයා විජයගෙන් ඉල්ලන්නේ සෑම්ගේ මිනිහ තියෙන තැනක් කියන්න කියලා. එතකොට එයාට පුළුවන් අන්තිම කටයුතු ටික කරලා සෑම්ට නිදහසක් දෙන්න. ඇත්තටම සෑම්ගේ දෙමාපියන් දැන් පදිංචිලා ලන්ඩන් වල. හැබැයි හැම අවුරුද්දකම සෑම්ගේ උපන්දිනයට එයා ඉන්දියාවට ඇවිත් සෑම්ගේ ආත්මයට ශාන්ති වතන පූජාවන් කරනවා. ඉතින් තාත්තා ගොඩක් දුකෙන් විජය හම්බෙන්න ආවේ. කොහොම හරි සෑම්ගේ මිනිහ හොයාගන්න බලාපොරොත්තු වෙයි. හැබැයි විජය ගැන කිසිම දෙයක් කියන්නේ නැතුව ආයෙත් Tamanව හම්බෙන්න එන්න එපා කියලා එයාට කියනවා. දැන් අපි දකිනවා විජේ මුරාද් අලි කියලා චිත්‍රපට තිරකතා ලියන කෙනෙක් හම්බ වෙනවා. විජයගේ ලොකු හේනයක් තිබ්බා. තමන්ගේම කියන ෆිල්ම් එකක් කරන්න. එයා ගාව ඒකට ගැලපෙන පට්ට කතාවකුත් තිබ්බා. ඉතින් විජේ මුරාද් එක්ක එකතු වෙලා ඒ කතාව ලියන්න පටන් ගන්නවා. කතාව ලියලා ඉවරුණත් විජයගේ අවසානයේට වැඩි කැමති වුණේ නැහැ. ඒ හින්දා අලුත් අවසානයක් ලියන වැඩේට තමයි එයා මුරාද්ද හම්බෙන්න ගියේ. ඉතින් විජේ තමන්ගේ ඉඩමක කොටසක් විකුණලා තමයි අර මම කලින් කිව්ව ෆිල්ම් හෝල් එක පටන් ගත්තේ. ඒ විකුණපු ඉඩමේ තමයි අර බීලා අරන්ඩු කරන මිනිස්සයයි එයාගේ බිරිඳ වුණ ජෙනී පදිංචි වෙලා හිටියේ. මේ අතරේ විජේ සොහන් පිට්ටනේක වැඩ කරන මිනිස්සෙක්ව හම්බෙන්න යනවා. ඒ මිනිස්සයා ඉන්නේ හරිම අමාරුවෙන්. ඉතින් විජයාට සල්ලි වලින් ගොඩක් උපකාර කරනවා. හැබැයි විජයයි මේ මිනිස්සයා ගැන මෙච්චර හොයලා බලන්න කියලා ෆිල්ම් එකේ වෙලාවේ කියන්නේ නැහැ. ඊට පස්සේ අපිට පේනවා අර කලින් හිරේ ගිය ඩේවිඩ් දැන් නිදහස් වෙලා එනවා. එයා කෙලින්ම යන්නේ තමන්ගේ පවුලේ අය බලන්න. ඩේවිඩ් නැති අතරේ එයාගේ බිරිඳ හරිම අමාරුවෙන් ජීවත් වෙලා තියෙන්නේ. ඒක දැක්කාම ඩේවිඩ්ට ගොඩක් දුක හිතෙනවා. එයා තීරණය කරනවා තමන් නිසා වුණු වැරදි ඔක්කොම හරිගස්සනවා කියලා. මේ අතරේ සෑම්ගේ ගෙදර එයා වෙනුවෙන් පූජාවක් තියෙනවා. ඒ සෑම්ගේ අම්මා මීරා තාමත් ඉන්නේ විජයගේ පවුලේ අයට කොහොම හරි දනුවම් ලැබෙනවා දකින්නයි ඇයට ඕන උනේ. ඊට පස්සේ විජයාගේ යාළුවෙක් හම්බෙන්න යනවා. මේ යාළුවා විජයගේ ෆිල්ම් එකේ වැඩ කරන්න ඉන්න කෙනෙක්. දෙන්නත් එක්ක පොඩි අඩියක් ගහන ගමන් විස්තර කතා කරනවා. එතකොට යාළුවා විජයගෙන් අහනවා උඹේ ෆිල්ම් එකේ කතාව කවුරු හරි හොරකම් කළොත් මොකද කරන්න කියලා.
විජය එතකොට කියනවා මම මේ කතාව පොතක් විදිහට ලියලා ඒක කොපිරයිට් අරන් තියෙන්නේ කියලා. ඒ නිසා කාටවත් මේක හොරකම් කරන්න බෑ. මම මේ ෆිල්ම් එක කොහොම හරි කරනවා කියලා. ඉතින් ඊළඟට අපි දකිනවා ජෙනී වගේම විජයගේ බිරිඳ නන්දිනී කියන දෙන්නත් එක්ක වාඩි වෙලා කතා කර ඉන්නවා. ජෙනී තමන්ගේ දුක නන්දිනී එක කියවන අතරේ අංජු කියන්නේ විජයගේ වැඩිමහල් දුවගේ කසාද ගෙනත් කතාවක් ඇදෙනවා. එතකොට ජෙනී කියනවා මිනිස්සු අතර ලොක් කතාවක් යනවා අංජුයි අර සෑම් කියන කොල්ලයි අතරේ මොකක් හරි සම්බන්ධයක් තිබ්බා කියලා. ඒ දෙන්න වැරදි විදිහට ඉන්නවා දැකපු හින්දා තමයි විජයේ කොල්ලයි මැරුවේ කියලා හැමෝම කියනවා කියලා. මේක අහපු නන්දිනීට මාර විදිහට කේන්ති යනවා. ඒ කේන්තියටම නන්දිනීට නොකිය උත්තක් කියවෙන්න යනවා. ඒත් එකපාරටම තමන්ට වැරදුනා කියලා තේරුණාම නන්දිනී කතාව නතර කරනවා. ඊළඟ දවස් උදේම පොලිසිය විජයෙක් ගෙදරට එනවා. පොලිසිය දැක් ගමන් මුළු පවුලම බය වෙනවා. පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ පොලිසියයි විජය හොයාගෙන නෙවෙයි කියලා. ජෙනී කරු පැමිණිල්ලකට එයාගේ මහත්තයා අල්ලගන්න කියලා. පොලිසියෙන් ඒ මිනිස්සයාට පොඩ්ඩක් අවවාද කරලා යනවා. හැබැයි මේ වැඩේ නිසා ජෙනීගේ මහත්තයා විජය එක්ක තවත් වෛර බඳිනවා. ඉතින් අවුරුදු 7කට කලින් වුණු ඒ අමිරි සිද්ධිය නිසා අංජු දැන්ටමත් එකපාරටම බය වුණාම වලිප්පු වගේ තත්ත්වයක් හැදෙන්න පටන් ගන්නවා. පොලිසිය ගෙදරට ආපු එක දැකපු අංජුට ආයෙත් ඒ බය ඇති වෙලා කලන්ත දාලා වලිප්පු හැදෙන්න ගන්නවා. මේ අතරේ අර හිරෙන් නිදහස් වුණු ඩේවිඩ් තේකඩේ අයිතිකාරයාගෙන් රස්සාවක් ඉල්ලනවා. ඒ මිනිස්සයා කියනවා විජය වගේන් හම්බෙන්න එයා උදව් කරයි කියලා. ඉතින් ඩේවිඩ් විජයව හම්බෙන්න යනවා. හැබැයි ඒ වෙලාවේ ඩේවිඩ්ට මතක් වෙන්නේ නැහැ අවුරුදු 7කට කලින් එයා මිනිහක් වල්ලනවා දැක්කේ මේ මිනිස්සයාමයි කියලා. විජය සාමාන්‍යයෙන් එයාගේ යාළුවත් එක්ක පොඩි අඩියක් ගහලා කතා කර ඉන්න පුරුදු වෙලා හිටියේ. ඒ වගේම නන්දිනී ජෙනී එක්ක ගොඩක් හිටවත් වෙලා කාලය ගත කරා. ඒ දෙන්න අතරේ මාර ලොකු විශ්වාසයක් ගොඩනැගිලි තිබුණේ. දැන් කතාවට අලුත් චරිතයක් එනවා. ඒ තමයි IG නිලධාරී තරුන්. මෙයා තමයි මේ මිනිමරුම් කේස් එක බාරව ඉන්නේ. එයා වැඩ තහනම් කරලා හිටපු පොලිස් නිලධාරී ගයිතොන්ඩේව හම්බෙන්න එනවා. ගයිතොන්ඩේ තමයි දෘශ්‍යම් පළවෙනි ෆිල්ම් එකේ විජයට ගහපු කෙනා. මොකද ගයිතොන්ඩේ කාලේ කියපු හැම දෙයක්ම ඇත්ත කියලා තරුන්ට තේරිලා තිබුණේ. ඉතින් මෙන්න මෙතනින් තමයි කතා ලොකුම පෙරලි සිද්ධ වෙන්න පටන් ගන්නෙ. ඇත්තටම ඉතින් මේ හැමදේම සිද්ධ වෙන්නේ සෑම්ගේ අම්මා. ඒ කියන්නේ මීරා දේශ්මුඛ්ගේ කීමට. එතන තමයි ලොකුම රහසය එළි වෙන්නේ. අර විජයලාගේ අල්ලපු ගෙදර ජෙනී එයාගේ මහත්තයයි. ඇත්තටම සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ඒ දෙන්නම් පොලිස් නිලධාරීන්. එයා විජයලාගේ අල්ලපු ගෙදර පදිංචි වුණේ විජයගේ පවුලිය ගැන ඔත්තු බලන්න. තොරතුරු රැස් කරන්න. මේක IG තරුණ වගේම මීරා එකතු වෙලා දාපු ලොකු ප්ලෑන් එකක්. එයායි විජයගේ ගෙදර හැමතැනම රහස් මයික්‍රොෆෝන් හයි කරලා තිබුණේ. ජෙනී හැමදාම නන්දිනී එක්ක යාළුවෙක් ඔය කතා කර ඒ රෙකෝඩින් එකතු කළා. ඔය රෙකෝඩින් වලින් පොලිසියට දැනගන්න ලැබෙනවා විජේ සෑම්ගේ මිනිහ කලින් වල්ලපු තැනින් වෙන තැනකට මාරු කරලා තියෙනවා කියලා. දැන් තරුණ තමන් ගලුව පාවිච්චි කරලා හොයන්න හදනවා මිනිහ අන්තිමට වැල්ලුවේ කොහෙද කියලා. පොලිසිය ආයතරයක් හැමෝගෙම ප්‍රශ්න කරන්න ගන්නවා. ඒත් මොනවා කළත් කිසිම හොඩුවාවක් ලැබෙන්නේ නැහැ. ඔය අතරේ IG තරුණ කෙලින්ම විජේ ගෙදරට එනවා. IG කෙනෙක් එකපාරටම ගෙදරට ආපු එකෙන් නන්දිනී ඇතුළු පවුලේ හැමෝම මාරු විදිහට බය වෙනවා. තරුණ හරිම ලස්සනට කතා කරලා වටින් ගොඩින් කියනවා ඔයාලා මෙච්චර කාලයක් සැනසීම හිටියේ ඇති. දැන් ඒ සැනසීම ඉවර වෙන්නයි යන්නේ කියලා. ඒ වෙලාවේ විජය ගෙදර හිටියේ නැහැ. විජය ගෙදර ආවම නන්දිනී වෙවුල මේ ඔක්කොම විස්තරය එයාට කියනවා. අනේ මට කියන්න. ඔයා මේ මිනිහ කොහෙද හැංගුවේ? පොලිසිය කොහේ හරි හාරනවා කිව්වම අපේ පණ ගැහෙනවා කියලා. නන්දිනී අඬ විජයගෙන් අහනවා. හැමදේම අහගෙන හිටපු විජය නන්දිනී ගැන දුක හිතුණත් ඇයට මිනිහ තියෙන තැන කියන්නේ නැහැ. මොකද මේ රහස වෙන කවුරුත් නොදන්නා තරමට තමයි තමන්ගේ පවුල ආරක්ෂිත වෙන්න කියලා විජය දැනගෙන හිටියා. ඔය අතරේ ඩේවිඩ්ට මිනිස්සු කතා වෙනවා ඇහෙනවා විජය මිනි මැරුමකට අහුවෙන්න යනවා කියලා. එතකොට තමයි ඩේවිඩ් අර අවුරුදු 7කට කලින් දැකපු දේ මතක් වෙන්නේ. එදා විජය පොලිස් ස්ටේෂන් එක ඇතුලේ වලක් හාර හිටපු හැටි එයාට මතක් වෙනවා. විජය ගැන තොරතුරක් දෙන කෙනෙක්ට පොලිසියෙන් ලක්ෂ 50ක තෑග්ගක් දෙනවා කියලා තිබුණත් ඩේවිඩ් සෑම්ගේ දෙමාපියන්ගෙන් ලක්ෂ 25ක් ඉල්ලලා ඒ රහස කියනවා. ඩේවිඩ් කියනවා ඔයාලා ඔය දැන් ඉන්න පොලිස් ස්ටේෂන් එක ඇතුළේම තමයි මිනිහ වැල්ලුවේ කියලා. ඒක අහපු ගමන් පොලිසිය හැමෝම ඉස්මෙන් ගල් ගහනවා. ඇයි මේක මෙච්චර කාලයක් ඔලුවට ආවේ නැත්තේ කියලා හැමෝටම හිතනවා. එයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා කාටවත් විශ්වාස කරන්නත් බෑ. කාටවත් සැකයක් හිතෙන්නේ නැති වෙන්න පොලිස් ස්ටේෂන් එක ඇතුලේ හැරීමේ කටයුතු පටන් ගන්නවා. ඔය අතරේ විජයට ආරංචි එනවා පොලිස් ස්ටේෂන් එක ඇතුලේ හාරනවා කියලා. මෙච්චර අවුරුදු ගානකට පස්සේ විජයගේ මූණෙත් ලොකු බයක් පේන්න ගන්නවා. එයා ඉක්මනට CCTV කැමරා හරහා එතන වෙන දේවල් බලන්න පටන් ගන්නවා. එතකොට විජය දකිනවා දැන් යන සැකිල්ලක් වෙලා තියෙන සෑම්ගේ මනසිරුර පොලිසියට හම්බෙලා තියෙනවා වගේම ඒක පරීක්ෂණ සඳහා අරන් යනවා කියලා. මේ හැමදේම උනාට පස්සේ තරුණ උසාවියෙන් අවසර අරගෙන
ප්‍රශ්න කරන්න කියලා විජයගේ මුළු පවුලම අත්අඩංගුවට ගන්නවා. විජය ඇත්ත කියනකම් තරුණ එයාගේ පවුලයට බල දෙන්න පටන් ගන්නවා. විජයට ඕනම දෙයක් ඉවසන්න පුළුවන් වුණත් තමන්ගේ පවුලේ අය මේ වගේ දුක් විඳිනවා බලන් ඉන්න බැරි වෙනවා. ඒ නිසා එයා හැම ඇත්තක්ම කියන්න කැමති වෙනවා. විජය පාපෝච්චාරණය කරනවා. සෑම් මැරුවේ එයාමයි කියලා. ඒ වගේම මේකට පවුලේ අය කිසිම වැරද්දක් නැහැ කියලාත් එයා කියනවා. හැබැයි සෑම් එයාගේ දුවට කරපු දේ ගැනවත් එයා මරන්න ඇත්තම හේතුව ගැනවත් විජය මෙතනදී කියන්නේ නැහැ. එයා හැම වගකීමක්ම තමන්ගේ පිටට දාගන්නවා. මේ අතරේ මුරාඩ් අලීට ටීවී එකෙන් විජය ගැන දැනගන්න ලැබුණම එයා කෙලිම තරුම්වයි සෑම්ගේ පවුලේ අයවයි හම්බෙන්න එනවා. ඒ වෙලාවේ මුරාඩ් අලී කියනවා එයාට විජයව හම්බුනේ 2016 දී කියලා. හැබැයි එතකොට විජයගේ නම විජය සල්ගාවන්කාර නෙවෙයි. විජය ගොඩ්බෝලි කියලායි හඳුන්වලා දීලා තිබුණේ. විජයට චිත්‍රපටයක් කරන්න කතාවක් තිබුණා. ඉතින් මුරාඩ් ඒ කතාව ඇහුවා. ඒක ඇත්තටම නියම කතාවක්. විජය මුරාඩ්ට සල්ලි දීලා ඒක ලියන්න පටන් ගත්තා. හැබැයි විජය එක කොන්දේසියක් දැම්මා. ඒ තමයි මේ පිටපත අන්තිම අකුරටම පර්ෆෙක්ට් වෙනකම්ම ෆිල්ම් එක පටන් ගන්න එපා කියන එක. ඉතින් මෙහෙම කියලා මුරාඩ් අලි මේ කතාව කියන්න පටන් ගන්නවා. කතාව මෙහෙමයි. රාම් කියලා මධ්‍යම පාන්තික තාත්තා කෙනෙක් ඉන්නවා. එයාගේ පුතාට කියන්නේ යතින් කියලා. මේ තාත්තා එයාගේ පුතාට පන්ටත් වඩා ආදරේ. දවසක් රෑ යතින් යාළුවෙක් එක්ක පාටිකට ගිය වෙලාවක බීලා වෙරි වෙච්ච කොල්ලෙක් යතින්ගේ ගෑනු ළමයට කරදර කරන්න හදනවා. ඒ කොල්ල නිකම්ම කෙනෙක් නෙමෙයි. ලොකු සල්ලිකාර පවුලක කෙනෙක්ගේ පුතෙක්. කොච්චර කිව්වත් අහන්නේ නැති නිසා යතින් මේ කොල්ලට කන හරහා පාරක් ගහනවා. ඒකට පරිගන්න ඒ සල්ලිකාර කොල්ලා යතින් පස්සේ එනවා. දෙන්න අතර ඇතිවුණු රණ්ඩුවකදී අතපසු වීමකින් යතින්ගේ අතින් අර කොල්ල මැරෙනවා. රාම් ගෙදරෙත් බලද්දී එයාගේ පුතා හොඳටම බය වෙලා මනසිරු ළඟ අඬාගෙන ඉන්නව දකින්නවා. මරණ කෙනා ලොකු සල්ලිකාරගේ පුතෙක් නිසා මොනවා හරි කරේ නැත්නම් තමන්ගේ පුතාගේ ජීවිත විනාශ වෙනවා කියලා රාම් දැනගෙන හිටියා. ඒ නිසා රාම්ට මතක් වෙනවා අලුතෙන් හදන ගොඩනැගිල්ලක් ගැන. ඉතින් රාමේ මනසිරුර ඒ ගොඩනැගිල්ල ඇතුළේ වල දානවා. කවදා හරි දවසක පොලිසියේ මනසිරුර හොයා ගන්නවා කියලා රාම් දැනගෙන හිටියා. ඒ නිසා රාම්ගේ පවුල බේරගන්න රාම් කලින්ම තමන්ට විරුද්ධව සාක්ෂි එකතු කරන්න පටන් ගන්නවා. මේ චිත්‍රපටයේ අවසානයේ වෙන්නේ රාම් පොලිසියට අහුවෙලා හැම වරදක්ම තමන්ගේ පිටට ගන්න එක. හැබැයි මුරාද්වත් විජයවත් මේ අවසානයට කැමති වුණේ නැහැ. ඒ නිසා චිත්‍රපටය හැදුනේ නැහැ. කතාව කවුරු හරි හොරගම් කරයි කියලා බයට විජය කතාව පොතක් විදිහට ප්‍රකාශනපත් කළා. හැබැයි ඒක විජයගේ නමින් නෙවෙයි. මුරාද්ගේ නමින් තමයි මුද්‍රණය කළේ. ඔය අතර විජයව උසාවියට ඉදිරිපත් කළාම එයා කලින් කියපු හැමදේම බොරු කියලා කියනවා. පොලිසිය තමන්ට බලාත්කාරකම් කරලා ඒ දේවල් කියවගත්ත කියලා උසාවියේදී කියනවා. ඊට පස්සේ විජයගේ නීතිඥවරිය දෘශ්‍යම් කියන පොත උසාවියට පෙන්නලා කියනවා පොලිසිය මේ ඔක්කොම කතාව හොරගම් කරලා තියෙන මේ පොතෙන් කියලා. ඒ වගේම පොලිසිය පොතේ තියෙන කතාවම විජය ලවා කියවගෙන තියෙනවා කියලා යාප්පු කරනවා. විජය කියන්නේ කොච්චර බුද්ධිමත් කවටි මිනිස්සෙක්ද කියලා හැමෝටම තේරෙන්නේ යන්නේ එතකොට. විජය මෙච්චර කාලයක් අවුරුදු ගාණක් නිකන් හිටියේ නැහැ කියන එක දැන් හැමෝටම තේරෙනවා. එයා මේ හැමදේම ප්ලෑන් කරලා තිබුණේ අවශ්‍ය වුණු වෙලාවක සාක්ෂියක් විදිහට පාවිච්චි කරන්නයි. එයා අර පොත මුද්‍රණය කළේ. මුරාඩ් අලි තවදුරටත් කියනවා විජය ආගෙන් අහලා තිනවා මනසිරුවක් හම්බුනොත් පොලිසිය ඊළඟට කරන්නේ මොනවද කියලා. මුරාඩ් ඒ විස්තර ඔක්කොම විජයට කියලා තියෙනවා. එයනු විජය අලුත් අවසානයක් හැදුවත් ඒ ගොඩක් අවදානම් නිසා මුරාඩ් දෙක ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඔය අතරේ උසාවියේදී තවත් පුදුම හිතෙන දෙයක් එළියට එනවා. ඒ තමයි පොලිස් ස්ටේෂන් එක ඇතුළේ තිබිලා හම්බ වුණු ඇටසැකිල්ල සෑම්ගේ නෙමෙයි කියලා ඔප්පු වෙන එක. මුරාඩ් අලි චිත්‍රපටයේ කතාව කියන එක මම විස්තර කරන්නේ මෙහෙමයි. මේ කතාවේ වීරිය දැනගෙන හිටියා. කවදා හරි දවසක පොලිසියට බොඩි හම්බෙනවා කියලා. ඒ නිසා එයා එදා ඉඳන්ම තමන්ගේ තම වෙනස් ගන්න වැඩ කළා. මේක චිත්‍රපටයක කතාවක් වුණාට මේකම තමයි විජයගේ ඇත්ත කතාවක්. විජය එදා ඉඳන්ම සෑම්ගේ වයස අවුරුදු 14 සමාන සෑම්ගේ පෙනුමට සමාන ඔලුවට වැදුණු පාරකින් මරණ කෙනෙක්ගේ මනසිරුවක් හෙව්වා. අන්තිමේදී යාට ඒ වගේම බොඩියක් හම්බුණා. හැබැයි ඒක ඒ පවුලේ සුසාන භූමියක බලදාලා තිබුණේ. විජය අර සොහොන් පිටිය බලාගෙන මනුස්සයෙක් එක්ක යාළු වුණා. ඒ මනුස්සයා හරිම දුප්පත් කියලා දැනගත්ත විජය එයාට සල්ලි දීලා උදව් කරලා එයාගේ විශ්වාසය දිනාගත්තා. ඊට පස්සේ මනසිරුර ඇටසැකිල්ලක් වෙනකන් ඉවසලා ඉඳලා නියම වෙලාව ආවම විජය තමන්ගේ උදව්ව අර මනුස්සයන් ඉල්ලුවා. විජය කරපු උදව් නිසා ඒ මනුස්සයාට බෑ කියන්න බැරි වුණා. ඒ අර පරණ ඇටසැකිල්ල කොට අරන් විජයට දුන්නා. ඔය අතරේ විජය තවත් දෙයක් හොයාගත්තා. පොඩියක් හම්බ වුණාම පොලිසිය කෙලිම වෛද්‍ය විද්‍යාලයට ගෙනියනවා කියලා. එයා දැනගත්තා. එතන තය එක්කාගේද කොහොමද මරණ කියලා පරීක්ෂණ කරලා DNA ටෙස්ට් එකට යවන්නේ. විජය තමන්ගේ නගරයේ මේ පරීක්ෂණ කරන තැන හොයාගෙන එතන මුරකරුවා එක්ක යාළු වුණා. අපි කලින් දැක්කේ විජය මනුස්සයෙක් එක්ක අරක් බොනවා. අන්නේ මනුස්සය තමයි මේ වොච්මන්. විජය අර වොච්මන් යාළුවට එතන පාටියක් දාමු කියන හොඳටම බොන්න දීලා වෙරි කරා. ඊට පස්සේ රහස්‍යම සෑම් ගැට සැකිල්ල අයින් කරලා අර සොහොනෙන් ගත්තට සැකිල්ල තුනින් තිබ්බා.
අන්තිමේදී මුළු කතාවම කන පිට හැරුණා එතනින්. මොකද DNA පරීක්ෂණයෙන් ආවේ ඒ අර්ථකිල්ල සෑම්ගේ නෙවෙයි කියලායි. විජය කරපු පාපෝච්චාරණය පොලිසිය බලහත්කාරයෙන් කරවපු එකක් බවත් ඒක අර පොතේ තියෙන කතාවක් බවත් දැන් ඔප්පු වෙලා ඉවරයි. අනික තිබුණ එකම සාක්ෂිය ඒ කියන්නේ අර ඇටසැකිල්ලත් සෑම්ගේ නෙවෙයි කියලා තහවුරු වුණා. ඒ නිසා විජයව උසාවියෙන් නිදහස් කරනවා. මේක දැක්ම හැමෝම පුදුමයෙන් කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි දකිනවා විජේ සෑම්ගේ ඇත්තම ඇටසැකිල්ල ඇසිඩ් දාලා පුච්චලා ඒ අලු පොඩි පෙට්ටියක දාලා ලියුමක් එක්ක සෑම්ගේ ගෙදරට යවනවා. ඒ ලියුමේ තිබුණේ ඔබ ඉල්ලපු දේ මම දුන්නා. දැන් මගේ පවුලෙන් ඈත් වෙලා ඉන්න කියලායි. සෑම්ගේ දෙමපියෝ ඒ අලු ගඟේ පා කරලා සෑම්ගේ ආත්මයට ශාන්තිය පතනවා. සෑම්ගේ තාත්තා අම්මව සංසන්න හැදුවත් ඇය දිගටම අඬනවා. විජේ ඈත්නන් මේ හැමදේම බලාගෙන ඉන්නවා. ඇත්තටම ඔවුන් විජේ ගැන සෙවිල්ලෙන් ඉන්නවා කියලා හිතුවත් විජේ හිටියේ ඔවුන්ට වඩා පියවර දෙයක් ඉදිරියෙන්. අන්තිමේදී විජේගේ ජීවිතය අයිත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. විජේ හිටින්නේ අපිට මෙහෙම කියනවා. ඕනෑම මිනිස්සෙකුට ලෝක තුනක් තියෙනවා. එකක් තමන්ගේ ඇතුළේ තියෙන ලෝකය. අනික පිටත තියෙන ලෝකය. තුන්වෙනි එක තමයි මේ ලෝක දෙක අතර තමන් ජීවත් වෙන හදාගන්න ලෝකය. මට ඒ ලෝකය මගේ පවුල. ඔවුන් වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා. කවුරු මට මොනවා කිව්වත් මට කමක් නැහැ. අන්නේ ප්‍රබල දිවසින් චිත්‍රපටය අවසන් වෙනවා. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ මූවි එක ගැන? අපේ වීඩියෝ එකට කැමති නම් අපේ channel එක subscribe කරන්නත් like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න.